ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නා නේද? අද ඉරිදා පාස්කු මංගල්‍ය. ඉතින් අපි දෙන්නත් එක්ක උදේම පල්ලි ආවා. පල්ලි අද වෙනදටත් වඩා ලස්සනට සරසලා තිබ්බා. ඉතින් පැයක විතර පූජාවක් තිබ්බා. ඉතින් අපි මෙන්න මෙතෙන්ටලා හිටියා. පූජාව ඉවර වෙලා මේ පාස්කු දවසනේ. ඉතින් මෙන්න මේ බිත්තර දෙකත් අපිට හම්බුණා පල්ලියෙම. ඊට පස්සේ අපි මේ ආවේ උදේට කන්න මොන හරි ගන්න කොම්බිනියට. ඉතින් මේවා ටිකක් අරගෙන වාහනේ ඇතුළටම වෙලා කෑවා. පානෙට ආව කාලේ ඉඳන් මම කන්න ආසම කෑමක් තමයි මෙන්න මේ ඔනිගිරි. ඔන්න ඊට පස්සේ මම ආවා අපේ ගෙදරට මල් අරගෙන යන්න. මෙන්න මේ මල් කඩෙන් තමයි මම ගන්නෙ. මේකට ආවම මොන මල්ද ගන්න කියලා හිතා ගන්න බෑ. ඒ තරම් ලස්සන මල් තියෙනවා. මෙන්න මේ දෙන්නව තමයි අද අපේ ගෙදර ලස්සන කරගන්න මම තෝරගත්තේ. ලස්සනයි නේ? ලස්සන මල් පොකුරු දෙකත් අරගෙන දැන් අපි ගෙදර යනවා. ඔයාලට මතකද මේ ගස් පෙළිය අපේ ගෙවල් ළඟ තියෙන සකුරා ගස් ටික? බලන්න ඉතින් දැන් මල් ටික හැලිලා කොළ ඇවිල්ලා. ගෙදර යන්කවට මට හදිසිය මතක් වුණා පොඩි දෙයක් ගන්න. චංකෝ බලන්න. මේ චුට දවසක ඉඳන් පැල කරන්න හිතාගෙන හිටියා. පැලයක් හරිද? මම බලනවා එක තියනවද බලන්න. එක දවසක් තියවම ගත්තේ නෑ. මොකද මේ රස්නේ කාලේ තියෙන හරියන්නේ ඉතින් පැල කරන්න. දැන් නම් ඒක නැද්ද වන්ද? බලු. තියෙනවා. රෝස්මරි පැලයක් නම් ගන්න හිතාගෙන හොඳ එකක් ලබන. මම හරිම ආසාවෙන් හිටියේ ගෙදර රෝස්මරි පැලයක් හදලා තියාගන්න. මාර සුවඳයිත් නේ. අනිත් එක කොණ්ඩෙට මම බොනවා. ඉතින් ගොඩක් හොඳයිනේ. රස්නේ කාලේ ආපු ගමන්ම ගන්නවා කියලා තමයි හිතාගෙන හිටියේ. ඉතින් මතක් වුණා ටින් ගාලා ගින් ගත්තා. එන්තෝරියම් තියෙනවා. හරි ඔන්න දැන් නම් ඇත්තටම ගෙදර යනවා. කොහෙවත් යන්නේ නැහැ. ආව ගමන්ම දවල්ට උයලා ඉවර කරලා ටිකක් නිදහසේ ඉමු කියලා ආව කිචන් එක පැත්තට. ඉතින් මෙයා නිවාඩු නම් උදව්වට එනවමනේ. මේක දැන් 15 එන්නේ. ආයෙමද? ගාන එකයි. ඔයාම කඩෙන් අරගෙන ඉන්න දැන් අඩු කරලා දිනවා පොඩ්ඩක්. ඇත්තම යන්නේ ඕකේ කලින් 25ක් තිබ්බා. මෙහි යාළුවෝ මේව ගන්න යාළුවෝ දන්නවත් ඇතිනේ. දැන් ඔන්න ඉතින් 15යි තියෙන්නේ. මම ටටක් ගාලා ගෑස් ලිප ලෑස්ති කරගත්තා. අරයා එතකන් කෑම වලට ඕන ටික ලෑස්ති කරගන්නවා. මේ අර ලොකුයි හැබැයි නේ. ඒක හොඳයි නේ. අර චූටියව ගත්තාම පොතුවා රින්න අමාරුයි. මට තැම්බෙ ඉස්සන්නේ මේක. තැම්බෙනවා චූටියට දෙපුවම හරි. අදත් ඉතින් සුපුරුදු පරිදි චිකන් තමයි. අපේ අම්මා දැන් අහනවානේ කෝල් කරලා මොනවද අද හැදුවේ කියලා. එතකොට මම කියන්නත් කලින් අදත් චිකන්ද අයියෝ ළමයෝ කියනවා. ඉතින් වෙන මොනවද අනේ ඉතින් ලේසි හදාගන්න තියාගන්නත් පුළුවන්. ඉතින් මාළු ඒවා ගන්න යන්න ඕනේ. සමහර වෙලාවට අපි කැමති මාළු එක මෙහි නෑ. ඉතින් ඉස්සොත් හැමදාම කන්නත් හොඳ නෑනේ සැරයිනේ. ඉතින් චිකන් තමයි කන්න වෙන්නේ. අල තෙල් දාන්න කියලා හිතාගෙන අල ටිකත් ඔන්න තැම්බෙන්න තිබ්බා. කොළ වගේකුත් තිබ්බා. ඉතුරු වෙලා ඔය මැල්ලුම් මේවා හදලා ඉතුරු වෙච්ච ටිකක්. ඉතින් ඒ ටිකක් නරක් වෙන්න කලින් අද මැල්ලුමක් හදන්න හිතුවා. අද මැල්ලුමට කොළ හීනියට කපලා දෙන්න වැඩේ මෙයා බාරගත්තා. මට හිතෙනවා වෙලාවකට මට වඩා ලස්සනට මෙයා කපනවාද කියලා. ඔන්න අලේකත් තෙල් දාලා ඉවරයි. මම තැම්පුණාට පස්සේ චුට්ටක් තෙලෙත් බෙදලා ගන්න අල ටික සුපිරි. ඊට පස්සේ ඔන්න අවසාන අදියර මැල්ලුම හදාගන්න යන්නේ.
කෑම ටික ඔක්කොම හදලා ඉවර වෙලා තමයි ඔන්න බත් එක තිබ්බේ අද. තාම දවල් වෙලා නැහැනේ. ඉතින් ඔන්න උයලා ඒ වැඩ ඉවරයි. තව වැඩක් තියෙන අරයට කියලා කරගන්න අපි අංකෝ. ඔන්න මේ වැඩේට තමයි මෙයා අල්ලගත්තේ. අර ගෙනාපු රෝස්මරි පැලේ මෙයාට කියලා හිටව ගන්න හිතුවා. මොකද මං හිතනවා මගේ අත්වලට වඩා මෙයාගේ අත්වලින් හිටවුවාම මේක හොඳයි කියලා. ඉතින් මං අද ඔන්න එයාට කියලා තමයි ඕක කරගත්තේ. දැන් ඉතින් වතුර එහෙම දාලා ආදරෙන් බලා ගන්න ඕනේ මෙයාව. මිංචි පැලේටත් ඒ ගමම්ම වතුර ටිකක් දාගත්තා. දැන් මේ අපිට ගොඩක් හවස් වෙලා. මම මේ ලෑස්ති වෙන්නේ රෑට රසම රස ලේසි කෑමක් හදන්න. දැන් අපිට වෙලාව 5ට විතර ඇති. ඉතින් වොෂ් එකක් දාලා මම ආයි කිචන් එක පැත්තට මේ අද රෑට මේ පොඩි ලේසි කෑමක් හදාගන්න හිතාගෙන ඉන්නවා. ඒකට ඕන කරනවා පොඩි මේ පොල් වලින් මේ කප් පොල් මැල්ලුමක්. ඉතින් ඒක හදාගන්න තමයි යන්නේ. අනිත් ඒක කන්න ඕන එක නම් ටින් ගාලා හදන්න බලමු මම පෙන්නන්නම්. ඉතින් හෙට අපි දෙන්නටම වැඩ. ඒ හින්දා තමයි 5 විතර වෙද්දිම කෑම එක ලෑස්ති කරගෙන කෑම එක ලෑස්ති කරගෙන ඉක්මනට කාලා ඉක්මනට නිදිය ගන්න ඕනේ හෙට දෙන්නටම වැඩ. අග්ගල පොල් මැල්ලුම හදාගමු. පොල් ඕනේ. ඊට පස්සේ මම ගත්තා මිරිස්, ලූණු, කල්පෙන්ජා, අම්බේ ඔය ටික තමයි ඕනේ. ඔයාලා දන්නා ඇතිනේ. ටින් ගාලා අපි දැන් පොල් මැල්ලුම හදාගමු. මේ කහපොල් මැල්ලුම හදන්න මාර අමාරුයි කියලා තමයි මම හිතාගෙන හිටියේ. හරිද? ඉතින් අපේ අම්මගෙනුත් අහගෙන මම හැදුවා එක දවසක්. මාර රසට ආවා. අනික හරි ලේසි. හරිද? ඉතින් මම ඔයාලට පේන විදිහට හරියටම වීඩියෝ කරගත්තා කොහොමද හදන්නේ කියලා ඔයාලා දන්නාත් ඇති. දෙට උඹට ගොන්න ඕනෝ. අපල දෙන්න ඕනද? ඈ? අපල දෙන්න ඕනද? හා. අනේ ඉතින් මේ උදව් කරනානේ. ඉතින් හොඳට මේක අඹර ගන්න ඕනේ. එතකොට තමයි රස. වතුර චුට්ටක් දාලා මම මේකට දැම්මේ ගොරකා, රම්පේ, කරපිංචා, ලුණු ඒ ටික සේරම ටික දාලා හොඳට චුට්ටක් තැම්බෙන්න ඕනේ ටික. ඊට පස්සේ තමයි අර අඹර ගත්ත පොල් ටික මේකට එකතු කරගන්නේ. ඔන්න ඒක හදලා ඉවරයි. දැන් අපි අංකු මොනවද මේකත් එක්ක කන්න හදන්නේ කියලා. මෙන්න මේවා. ඉතින් කහපොල් මැල්ලුමක් හැදුවාම හිතාගන්න පුළුවන් මොනවද මේ හදන්න යන්නේ කියලා. ඉතින් මම ඉන්දියාප්ප ටිකක් ගත්තා. මේ ඉන්දියාප්ප ඔයාලා දන්නවා ඇති. අර උණු වතුරට දාලා ගන්න තියෙන මෙහි ඉතින් හදන්න අමාරු වෙන ටිකක්. අර බඩු එහෙම නෑ මං ගාව. ඉතින් මේ විදිහට තමයි මං කරන්නේ. උණු වතුර ටිකක් දාලා විනාඩියක්වත් වැඩි තියන්නේ නැහැ. ටක් ගාලා ගන්න ඕනේ. එතකොට හොඳ ලස්සනට මල් වගේ ඉන්දියාප්ප ටික එනවා. ටක් ගාලා මේ ටික පිගාන්න එකට දාගන්න ඕනේ. නැත්තම් අර වතුර ගතිය හින්දා චුට්ටක් ආය නිකන් පෙඟෙන්න වගේ යනවා. ඉතින් උණුවෙම දාගත්තා මෙයාගෙත් උදව් අරගෙන. ඊට පස්සේ මම ඉතුරු ටිකටත් උණු වතුර ටිකක් දාලා ලෑස්ති කරගත්තා. දවල් චිකන් හැදුවානේ. ඉතින් ඒකත් ටිකක් රත් කරලා ගත්තා මේවා එක කන්න. ඔන්න ඉන්දියාප්ප ටික හරි ෂෝක් එකට එනවා. චුට්ට වෙලාවයි තියන්න ඕනේ. උණුවේ ඉන්දියාප්ප තියෙද්දිම කමු කියලා හිතාගෙන දැන් ඔන්න අපි දෙන්න කෑම කන්නයි යන්නේ රෑට. කොයි ලෝකෙ හිටියත් ඉතින් අපේ ලංකාවේ කෑම තරම් මට නම් කිසිම කෑමක් හරියන්නේ නැහැ. ඉතින් පුළුවන් විදිහට හොයාගෙන මේ වගේ රස කෑම හදාගෙන කනවා. මට චුට්ටක් මේක එක්ක නිකන් කාලා බලන්න.
එළිය මේ විදිහට එළිය තිබ්බට වෙලාව දැන් 6:07ට විතර. ඉතින් කාලා බීලා ඉවර වෙලා නිදිය ගන්නත් යන්න කලින් අද කලින් නිදා ගන්නවා කියලා කියවනේ මම. ඉතින් ගෙනාපු මල් ටික මේ විදිහට ලෑස්ති කරගන්න තමයි හදන්නේ. නැත්නම් ඉතින් පර වෙනවනේ දැන් රස්නේ කාලේ ඉක්මනට මල් ටික පර වෙන්න බලනවා. ඉතින් අර වතුරට දාන ලික්විඩ් එකක් දාලා ඉතින් තියලා තියෙනවා. මම මේ ලොකු මල් වර්ග නම් ගත්තෙම නැහැ. මොකද ලොකු වැඩි කියලා මට හිතුණා. ඉතින් මගේ මල් වාස් එක මං චුට්ටක් ලොකුවට ගත්තානේ. ඒ හින්දා මම ඔන්න මෙදා පාර මෙයාලව ගත්තා. මේ චූටියේ තියෙන මල් අපිට කොච්චර ලොකු සතුටක් අරන් එනවදනේ. ඉතින් සතුට වෙන්න ලොකු දේවල් ඕනේ නැහැ. මම කලින් කියනවත් අගේම. ඉතින් මේ වගේ ලස්සන චූටි දෙයක් වුණත් ඇති. දවල් වරුවට මේ හරියේ ඉන්නවා නම් ඔන්න ඔය විදිහට අපි දොරයි ජනෙලුයි ඇල්ලලා තියෙනවා. මේ එවනට දැලක් වගේ තියෙන සත්තු වෙන්නේ නැහැ. පොඩි හුලඟක් වගේ එන රස්නේනේ. ඉතින් රෑට එහෙම බෑනේ AC එක දාගන්න ඕන හින්දා සේරම වහගෙන ඔන්න ඉතින් ටීවී එකක් චුට්ටක් බලලා අද දවසේ ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න අදත් අපිව බලන්න ආවට ඔයාට ගොඩාක් ස්තුතියි. ලස්සන vlog එකකින් ඉක්මනින් හම්බෙමු. ආදරේ.